ඉංග්‍රීසි කියවීමට අකුරු ශබ්ද සම්බන්ධතාවය ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් අපි ඉංග්‍රීසි හෝඩියේ සෑම අකුරකම ශබ්දය නිවැරදිව දැන සිටියොත් අපිට ඉංග්‍රීසි වචන කියවන්න ඉතාමත්ම පහසු වෙනවා. මගේ අත්දැකීමෙන් මම දන්නවා අපේ දරුවන් ඉංග්‍රීසි වචන කියවන විට ඒ ශබ්දය නිවැරදිව හඳුනාගන්නේ නැති නිසා ඔවුන්ට ඉංග්‍රීසි කියවන්න යම් තාක් දුරට අභියෝගයක් වෙනවා කියලා. ඉතින් එම නිසා මම අද හිතුවා ඔබට ඉංග්‍රීසි හෝඩියේ ශබ්ද නිවැරදිව කියලා දෙන්න ඕනේ කියලා. A B B C K D D E A F G G H H I E J J K K L L M N N O O P P Q Q R R S T T U R B W W X X Y Y Z Z. දරුවාට මෙම ශබ්ද තව හුරු වෙන්න සහ ඉංග්‍රීසි හෝඩිය ඉගෙන ගන්න මේ වගේ ෆ්ලෑෂ් කාඩ්ස් භාවිතා කරන්න පුළුවන්. දරුවාට අකුරු ශබ්ද සම්බන්ධතාවය උගන්වන්න පුළුවන් ක්‍රියාකාරකම් රාශියක් තිබෙනවා. මේ එක ක්‍රියාකාරකමක්. අපිට අකුරු සහ රූප වෙනම කපාගෙන එය දරුවාට මැච් කරන්න දෙන්න පුළුවන්. මම අද තෝරගත්ත ඒ අකුර. ඒ අකුරෙන් එන ශබ්දය තමයි ඈ. එතකොට මම තෝරගෙන තියෙනවා රූප 3ක්. apple, ball, pig. එතකොට දරුවාගෙන් අහන්න පුළුවන් ඒ ඈ අකුරට මැච් වෙන පික්චර් එක මොකක්ද කියලා. appleද, pigද, නැත්නම් ballද. ඉතින් එතකොට දරුවා අකුරේ ශබ්දය විතරක් නෙමෙයි වචනයේ ශබ්දයත් හඳුනාගන්න ඉගෙන ගන්නවා. තව ක්‍රියාකාරකමක් තමයි මේ කලරින් ඇක්ටිවිටි එක. මේ වගේ A4 කොලයකට අකුරු ටික ලියාගෙන ඔබ දරුවාට කියන්න ඔබ අකුරේ ශබ්දය නගන විට එය පාට කරන්න කියලා. මෙන්න මේ වගේ. කල ඈ color A, ඒ වගේ ඔබ ශබ්දය හඬනගන විට දරුවාට කැමති පාටකින් පාට කරන්න දෙන්න. මේ ක්‍රියාකාරකම් කරන විට දරුවන්ගේ අකුරු ශබ්ද සම්බන්ධතාවය වැඩි දියුණු වෙනවා. ඉතින් මේ සම්බන්ධතාවය වැඩි දියුණු වෙනවා කියන්නේ ඔවුන්ට ඉංග්‍රීසි වචන කියවීමේ හැකියාව තව දුරටත් වර්ධනය වෙනවා කියන එකයි. ඉතින් ඔබ මේ ශබ්ද ටික දරුවාත් සමග හැමදාම විනාඩි කිහිපයක් ප්‍රැක්ටිස් කරන්න. එතකොට දරුවාට පාසල් යන විට ඉංග්‍රීසි වචන කියවන්න ලේසි වෙන්න පුළුවන්. ඔබගේ දරුවා මොන අකුරු ශබ්දද ඉක්මනින්ම ඉගෙන ගත්තේ? මට කමෙන්ට් සෙක්ෂන් එකේ එය පවසන්න. ඉතින් මේ ශබ්ද හඳුන්වා දීමෙන් පසු ඔබ දරුවාට අකුරු තුනේ වචන හඳුන්වා දීමට පුළුවන් වෙනවා. ඉතින් ඒ වීඩියෝ එක මම ලබන සතියේ ඔබ වෙත ගෙන එන්නම්. ඉතින් ඒ වීඩියෝ එක නරඹන්න ඔබ තවමත් Mrs. Sparkles channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එකෙන් ඔබ දැනුමක් ලබා ගත්තා නම් දැන්ම මේ වීඩියෝ එක like කරන්න.